ඒඩ්ස් කියන්නේ HIV මානව ප්‍රතිශක්ති උනතා වෛරසය ආසාදනය නිසා ඇතිවන තත්ත්වයක්. HIV වෛරසය ශරීරය ප්‍රතිශක්තිකරන පද්ධතියට හානි කරන අතර ඒඩ්ස් තත්ත්වය දක්වා වර්ධනය වීම වසර ගණනාවක් ගත විය හැකිය. ඒඩ්ස් රෝගය සුවකිරීමට තවමත් ප්‍රතිකාරයක් නැති නිසා එයින් ආරක්ෂාවීම ඉතා වැදගත්. ඒඩ්ස් වලින් ආරක්ෂවිය හැකි ප්‍රධාන ක්‍රම ආරක්ෂිත ලිංගික සබන්ධතා පැවැත්වීම, කොන්ඩම් භාවිතය, සෑම ලිංගික සබන්ධතාවකදීම යෝනි ගුද හෝ මුඛ නිවැරදිව කොන්ඩම් භාවිතා කිරීම HIV සහ අනෙකුත් ලිංගාශ්‍රිත රෝග බෝවීම වළක්වා ගැනීමට ඇති ඉතා ඵලදායී ක්‍රමයයි. විශ්වාසවන්ත එක් සහකරුවෙකුට හෝ සහකාරියකට පමණක් ලිංගිකව සම්බන්ධ වීම HIV අවදානම අවම කරයි. ලිංගිකව වැළකී සිටීම, ලිංගික සබන්ධතාවලින් මුළුමනින්ම වැළකී සිටීම ඇති 100% ආරක්ෂිත ක්‍රමයයි. ඖෂධීය ක්‍රම මගින් ආරක්ෂාව pre-exposure prophylaxis HIV ආසාදනය වී නොමැති නමුත් HIV වැළඳීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින්ට දිනපතා ගන්නා ඖෂධයකි. මේ නිවැරදිව භාවිත කළ විට HIV ආසාදනය වීමේ අවදානම විශාල ලෙස අඩු කරයි. post-exposure prophylaxis HIV ආසාදනය වීමේ අවදානමත් ඇතිවන සිදුවීමකින් අනාරක්ෂිත ලිංගික ඇසුරක් හෝ ඉන්දිකටු ඇනීමක් පෑ සැප්ත සතක ඇතුළත ගත යුතු හදිසි ඖෂධ ප්‍රතිකාරයකි. මෙය වෛද්‍යවරයෙකුගේ උපදෙස්මක් පමණක් ලබාගත යුතුයි. ඉන්දිකටු සහ සිරින්ජර භාවිතය. ඖෂධ එන්නත් කිරීම සඳහා කිසිවිටකත් අන් අය සමංග ඉන්දිකටු හෝ සිරින්ජර හුවමාරු කර නොගන්න. සෑම විටම අලුත් විසබීජ හරණය කළ ඉන්දිකටු සහ සිරින්ජර භාවිතා කරන. මෙය මත්ද්‍රව්‍ය භාවිත කරන අය සඳහා විශේෂයෙන් වැදගත් වේ. පච්ච කොටා ගැනීමේදී, කන් මිදීමේදී හෝ වෙනත් ශරීර විදින ක්‍රියාවලින්වලදී විසබීජ හරණය කළ උපකරණ භාවිතා කරන බවට සහතික වන්න. රුධිර හා රුධිර නිෂ්පාදන, රුධිර පාරවිලයනයේදී හෝ රුධිර නිෂ්පාදන ලබා ගැනීමේදී ඒවා HIV සඳහා පරීක්ෂා කර ඇති බවට තහවුරු කර ගැනීම වැදගත්. ගර්භණී මවුවරුන් සහ දරුවන් HIV ආසාදිත ගර්භණී මවුවරුන්ට නිසි ප්‍රතිකාර ලබාදීමෙන් දරුවාට HIV බෝවීම වළක්වා ගත හැකියි. විශේෂ අවධානය ඔබ ලිංගාශ්‍රිත රෝග සඳහා පරීක්ෂා කරගන්න. වෙනත් ලිංගාශ්‍රිත රෝග තිබීම HIV ආසාදනය වීමේ අවදානම වැඩි කරයි. HIV AIDS පිළිබඳ නිවැරදි තොරතුරු දැනුවත් වන්න. වැරදි මත නිසා අනවශ්‍ය බියක් හෝ අවදානම් හැසිරීම ඇතිවිය හැකියි. මතක තබා ගත යුතු වැදගත් කරුණු. HIV ආසාදනය කෙල, කඳලු, දහඩිය, අසෝචි හෝ මුත්‍රා මගින් බෝවන්නේ නැත. HIV ආසාදිත පුද්ගලයෙකු වැළඳ ගැනීමෙන්, හාදු දීමෙන්, ආහාර හෝ ජලය බෙදා ගැනීමෙන්. එකම වැසිකිළිය හෝ ස්නානය භාවිතා කිරීමෙන් හෝ මදුරුවන් වැනි ක්‍රමීන් දෂ්ට කිරීමෙන් බෝ නොවේ. ඔබට HIV AIDS පිළිබඳ වැඩිදුර තොරතුරු හෝ උපදෙස් අවශ්‍ය නම් ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා AIDS මර්ධන වැඩසටහන වැනි ආයතනයක් හා සම්බන්ධ විය හැකියි.